කියවන්න ඕන නිසා. රයිට්. එතකොට මෙහෙමයි. පළවෙනිම කාරණේ තමයි මම හිතනවා ඔයගොල්ලෝ දරුවෝ සාර්ථකව උසස් ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ නැති. එතකොට ඔයගොල්ලෝ මේ වෙනකොට සමහර විට උසස් පෙළ පන්තිත් තෝරගෙන ඇති කියලා. රයිට්. ඒතර පළවෙනිම කාරණේ තමයි දරුවනේ දැන් මම උදාහරණයක් විදිහට කියන්නම් මම 1999 දී ඕලෙවල් කරපු කෙනෙක්. ඒතර මම කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ නාලන්ද ශිෂ්‍යත්වයෙන් ආපු කෙනෙක්. ඒතර මටත් ඕලෙවල් වලදී සංගීතය ඇරෙන අනිත් සියලු විෂයන් වලට ඒ කාලේ තිබුණේ ඩී සාමාර්ථ මම ලබා ගත්ත කෙනෙක්. ඒතර මම ගණිතය විෂයට ගොඩාක් දක්ෂ කෙනෙක් ඕලෙවල් කාලේදී ගණිතය විද්‍යාව හැම දෙයකම. නමුත් ඇත්තටම අපි එලෙවල් කරන්න ගිහලා මම මැත්ස් කරේ යම් කිසි මට්ටමක ඒ කියන්නේ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. රයිට්. ඉතින් එහෙම වෙලා මම ඇත්තට මට මගේ එලෙවල් රිසල්ට් එක ආවේ B2යි C එකක්. ඒතර කෙමිස්ට්‍රි වලට C සහ ෆිසික්ස් සහ මැත්ස් කියන දෙකට B ආවේ. ඇත්තට මම A2යි B එකක් වගේ හිතාගෙන ඉබහට ගිහිල්ලා B2යි C එකක් තමයි ආවේ. මේකෙන් තමයි කැම්පස් ගියේ. එතකොට දැන් අපි හිතනවට වඩා ඇත්තටම උසස් පෙළ කියන එක සාමාන්‍ය පෙළ විෂයේදී අපි දකින්නට වඩා ගොඩාක් ගැඹුරු දෙයක් ඇත්තටම. ඔයගොල්ලෝ මොන විෂය ධාරාව හැදෑරුවත් ඇත්තට මට ඒ කියන්නේ මැත්ස් පැත්ත ගැන උනත් කතා කරන්න පුළුවන්. නමුත් මගේ විෂය දැන් මම කරන්නේ ICT නිසා මම ICT ගැන තමයි ඔයගොල්ලොත් කතා කරන්නේ. නමුත් ඇත්තටම අපි O level result එකේ දිහා බලලම නෙමෙයි A level කරන පන්ති ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතන්න ඕනේ A level මොනවද කරන්නේ කියන එක පොඩ්ඩක් බැරෑරුම්කමක් තියෙනවා. මොකද ළමයින්ට ඒකේ බැරෑරුම්කම කොච්චර දුරට දැනනවද කියන එකත් ප්‍රශ්නයක්. මම විශ්වවිද්‍යාල 3ක බාහිර දේශකයෙකු විදිහට කටයුතු කරනවා. එකක් මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මම බාහිර දේශකයෙකු විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක බාහිර දේශකයෙකු විදිහට කටයුතු කරනවා. ඒතර මම දකින දෙයක් තමයි අද කාලේ ළමයින්ගේ ඇත්තටම පොඩ්ඩක් හිතන්න පුළුවන් හැකියාව කියන එක යම්කිසි මට්ටමකට අඩු වෙලා තියෙනවා කියන එක පොඩ්ඩක් දැනෙනවා. මොකද මම හිතනවා ඒකට හේතුව තමයි අපි පොඩි කාලේ ගණන් හිතුවේ ගොඩක් දේවල් කරේ අපි අපිට කැල්කියුලේටර්ස් තිබ්බෙත් නැහැ. සමහරවිට අපි මොදේම මුලින් හිතේට තමා කරේ. නමුත් අද වෙනකොට අපි දන්නවා මේ තාක්ෂණයේ භාවිතයත් එක්ක ළමයාගේ බුද්ධි මට්ටමට යම් අභියෝගයක් එල්ලලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පළවෙනිම කාරණේ තමයි යාළුවෝ නිසා රැල්ලට සහ වෙන කෙනෙක් කියන නිසා දේවල් තෝරගන්න එපා. Tamanට ෂුවර් නම් Taman ගැන Tamanගේ අභියෝගයට මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න. ඒතකොට මම කිසිම දෙයකින් ඔයගොල්ලන්ට කියන්නේ නැහැ මැත්ස් කරන්න එපා, බයෝ කරන්න එපා. ඒක කිසිම දෙයකින් මගේ තීරණයක් නෙවෙයි. ඒක පැහැදිලිවම Tamanගේ තීරණයක්. එතකොට ඒ තෝරගන්න විෂය ධාරාව මුල ඉඳලම දැන් ඔයගොල්ලෝ O level වලට අන්තිම මාස 3 කොහොමද සූදානම් වුනේ? ඒ විදිහටම ඔයා පළවෙනි දවසේ ඉඳලම A level කරන්න ඕනේ. ඒක තමයි දරුවනේ මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන පළවෙනි අවවාදය. මොකද මම අතව ගොඩාක් ටියුෂන් කරපු කෙනෙක් නෙමෙයි. රයිට්. නමුත් මම ගොඩාක් විශ්වවිද්‍යාල ළමයින්ට උගන්වලා තියෙනවා. සාමාන්‍ය කවුරුදට මම විශ්වවිද්‍යාල ළමයි 250 කට උගන්වන කෙනෙක්. එතකොට මම දන්නවා මේකේ තියෙන අභියෝගය කොහොමද කියන එක. ඉතින් ඒ නිසා මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන පළවෙනිම අවවාදය තමයි ඔයගොල්ලෝ උසස් පෙළ විෂය ධාරාව තෝරගනිද්දී Tamanට ෂුවර් කියලා හිතෙන Taman ඒ අභියෝගයට මුණ දෙනවා කියලා හිතාගෙන ඒ ගැම්මෙන් වැඩ කරනවා කියලා හිතාගෙන පටන් ගන්න එක මුල ඉඳලම මේ විදිහට යන්න ඕනේ. ඔයගොල්ලෝ මොන විෂය ධාරාව හැදෑරුවත් ඔයගොල්ලෝ කරන්නේ කොමර්ස්ද ආර්ට්ද ටෙක්ද මොන විෂය ධාරාව කරත් පළවෙනිම කාරණේ තමයි ඔයගොල්ලෝ ඒ අභියෝගයට කිසි ලෙස මුණ දෙන්න ඕනේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දැන් මගේ විෂය ධාරාව ගැන කතා කරන්න මම පොඩ්ඩක් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඒකට ඔයගොල්ලන්ට මේ පොඩ්ඩක් මට පෙන්වන්න දේවල් තියෙනවා. ඒතර සමහර විට විතර ඉන්න කවුරු හරි දරුවෙක් මගේ සෙමිනාර් වලට සහභාගී නොවුණා නම් දන්නේ නැහැ පුතේ සමහර අය නමින් ඉන්නවා සමහර අය ඒ කියන්නේ මේ මට මතකයක් නැහැ මට කීප දෙනෙක් මයිත් එක්ක කතා කරා. රයිට්. ඒතර පළවෙනිම කාරණේ විදිහට මම ඔයගොල්ලන්ට මේක වගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒතර මම කවුද කියන එක මම පොඩ්ඩක් මේකේ දාලා තිනවා. මම 2009 වසරේදී විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ සාමාර්ථයක් එක්ක ඒ වගේම මම කොළඹ විශ්වවිද්‍යාලයේනොත් උපාධියක් ගත්ත කෙනෙක්. ඊට අමතරව මම 2009 ඉඳලම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වැඩ කරපු කෙනෙක්. එතකොට ඔයගොල්ලන්ට මම ඒක කියන්න හේතුවක් තමයි මම ගොඩක්ම ප්‍රායෝගික පැත්ත අත්දකපු කෙනෙක්. රයිට්. ඔයගොල්ලන්ට ගොඩාක් ගුරුවරු ලංකාවේ ඉන්නවා දිවයිනේ ප්‍රසිද්ධ ගුරුවරු කියලා જાතියක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ගොඩක්ම ටියුෂන් ශාස්ත්‍රයේ ඉඳපු අය තමයි එක දිගටම. නමුත් අපි ඇවිල්ලා මම ඇවිල්ලා අවුරුදු 10කට වඩා කාලයක් බුදුකාංග ඉංජිනේරුවෙක් විදිහට ශාස්ත්‍රයේ වැඩ කරපු කෙනෙක්. එතකොට එතන ලොකු වෙනසක් තියෙනවා. මොකද ඇත්තටම මට ටියුෂන් ශාස්ත්‍රයේ අර ගුරුවරු වගේ මාකටිං කරන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම ඒ ගුරුවරුන්ට තරම් අපිට සල්ලිත් නැහැ. ඒකත් පළවෙනි කාරණයක්. එතකොට නමුත් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ අනාගතයේදී ඔයගොල්ලෝ කොහොමද මේ විෂය තෝරාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මඟ පෙන්වන කෙනෙක් විදිහට සහ ඔයගොල්ලන්ගේ උසස් පෙළට තියෙන ICT වලට වඩා ගොඩාක් එහා දුරටකට මම සමාන සබ්ජෙක්ට් විශ්වවිද්‍යාලවල උගන්වන කෙනෙක්. ඒතකොට විශේෂයෙන් ගත්තොත් සමහර සිලබස් එක අහලා තියෙනවද නැහැ මම සිලබස් එකත් පෙන්නන්නම්.
උඩ ගත්තොත් සමහර විෂයන් ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින් වගේ පැත්තක් ගත්තොත්. ඔයගොල්ලෝ දන්නවා මුලල් කරද්දි පැස්කල් ඉගෙන ගත්තා. ඒකට මේ පැස්කල් කියන එක ඇත්තටම ළමයින් ගොඩාක් අය ආවේ පැස්කල් සෙමිනාර් එකට තමයි මගේ සම්බන්ධ වුනේ. මොකද ඒකට හේතුව ප්‍රෝග්‍රෑමින් කැලේ හරියට කොහෙවත් කරෙන්නේ. ඒ වගේම තමයි A level වල ප්‍රෝග්‍රෑමින් පාඩම් දෙකක් තියෙනවා. එකක් Python සහ PHP කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් දෙක. එතකොට ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ට හොයලා බලත හැකි ගොඩාක් තැන් වල හරියට කරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය සිද්ධයි කියන এডুকেෂන් නාලිකාවේ වුණත් බලන්න ගිහිල්ලා ඒගොල්ලෝ Python උගන්වන්නේ නැහැ. ඒකට හේතුව ඒගොල්ලන්ට ඒ නිසි ක්‍රමවේදයට ඒක උගන්වන්න බැරි කම. ඒ තමයි පැහැදිලිම හේතුව. ඒතකොට සමහර පාඩම් මේ සමහර ගුරු කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ හොයලා බලන්න. ඇත්තට මගේ පන්තිෙන්න කියනව නෙමෙයි. සමහරට ඔයගොල්ලෝ මේ දේශනෙට එන්නේ යම් කිසි අදහසක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆිසිකල් පන්තියක් පාගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් ඒ යද්දි පොඩ්ඩක් හොඳට ගිහිල්ලා බලලා ඒ ගුරු ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා යන්න. මොකද නැත්තම් ගොඩාක් ගුරු කරන්නේ බොහොම සරල පාඩම් ටිකක් මාස 10ක් විතර තිස්සේ අල්ලගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ එහෙම තියන් ඉඳලා අන්තිම මාස 3-4 ඒගොල්ලෝ කරන්නේ පාඩම් 4-5ක් ඉවර කරනවා. ඒගොල්ලෝ මේ වෙද්දි 2026 ඒ ලෙවල් කරන ළමයින්ගෙන් හොඳ උපදේශ ගන්න පුළුවන් ඔය ගුරු ගැන හොයලා බලන්න. සමහර පන්තිවල තාම තව පාඩම් 5ක් විතර ඉතුරුයි. තව මාස තියෙන්නේ 5ක් වගේ. ඒ වගේ තමයි යන්නේ. නමුත් අපි නිසි ක්‍රමවේදයකට නිසි ප්ලෑන් එකකට තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දැනුමක් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීමුත් එක්ක. රයිට්. එතකොට ICT විෂයට මම මේක දාලා දෙනවා ගුරුවරයෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඒතකොට ඒකේ ඉලක්කය වෙන්න ඕනේ පුතේ A levelම නෙමෙයි. රයිට්. එතකොට A level කියන එකේදී ඔයගොල්ලන්ට අපි දන්නේ නැහැ අත්වෙන ඉරණම මොකක්ද කියලා. අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. නමුත් ඒ ලබා දෙන දැනුමෙන් ඔයාලට එතනින් එහාට දෙයක් කරන්න පුළුවන් වෙන විශේෂයෙන් ICT වගේ ප්‍රායෝගික විෂයක් එක්ක මේව කරා. ඒතර එතන තමයි අපි වගේ කෙනෙක් කියන්නේ මම ඉස්සරහක් නෙමෙයි ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රියේ ඉඳලා කවුරු හරි ගුරුවරයෙක් එළියට ඇවිල්ලා උගන්වනවා නම් අන්නේ ගුරුවරයාගෙන් ඒ සහායකුවේ ලබා ගන්නට වටින්නේ අන්නේ වගේ තැනකදී. මොකද ඔය අනිත් ගොඩාක් ගුරුවරුන්ට ඔය තියෙන සිලබස් එකෙන් එහාට ලොකු නොලෙජ් එකක් නැහැ. ඒක මම අනිවාර්යෙන්ම කියනවා. right. ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන ලොකුම කතාබහක් තමයි ICT ශාස්ත්‍රයේ ජොබ් නැති වෙලා ගිහින්. right. ගොඩාක් අය කියනවා AI නිසා මෙහෙම වෙනවා software engineersලා ගෙදර මේගොල්ලෝ ගෙදර මෙහෙම කියලා කියනවා. ඒකේ අභියෝගයක් තියෙනවා. මොකද ඒක මම කවදාවත් ඔයගොල්ලන්ට බොරු කියලා විශ්ේ කරන්න කියන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම දෙයක්. ඒතකොට ICT කියන කියන්නේ IT කියන ටෙක්නොලොජි කරන ඔය software engineersලම තමයි ඔය AI පැත්ත හොයාගන්නේ. ඒකට ඒගොල්ලෝ කරපු දෙයින්ම තමයි ඔය කියන අභියෝගය Tamanටම එල්ලලා දෙන. ඒක හරියට නිකන් අර යුද්ධය ඉවර කරලා වුණාට පස්සේ හමුදාව සෙබළුන්ට වෙච්ච දේ වගේම තමයි නේද? රණවිරෝගී ණයට පඩි අඩු වුණා. ඒ වගේ දෙයක් තමයි මේ AI පැත්තෙන් අපි පැත්තට වෙලා තියෙන්නේ. නමුත් මෙහෙමයි මතක තියාගන්න ඒ ඔපචුනිටිස් නැති වුණා වගේම සෑහෙන ඔපචුනිටිස් අලුතෙන් ඇති වෙගෙන එනවා. එතකොට අපි ගත්තොත් සාමාන්‍යයෙන් AI පැත්තට AI ඉන්ජිනියර්ස්ලා කියනවා සයිබර් සිකියුරිටි පැත්තට එතකොට එතිකල් හැකින් වගේ පැත්තකට ඒ වගේ පැතිවලට ඇත්තටම දැන් ගොඩාක් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඩේටා සයන්ස් කියන පැත්තට එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතනින් එහාට දැන් ගත්තොත් විශ්වවිද්‍යාලවල වුණත් අපි දැන් මම විශ්වවිද්‍යාලයේ සිලබස් චේන්ජ් කරන්න ගිය අවුරුදු සහභාගී වුණා. ඒගොල්ලන්ගේ සෙමිනාර් වල ඒගොල්ලන්ගේ මේකට සහභාගී වුණා. ඒ ලෙක්චරර්ස්ලා සහ ඉන්ඩස්ට්‍රි කට්ටියත් එක්ක. ඒතකොට ඇත්තටම අපි තීරණය කරන්නේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වල වුණත් අලුත් විෂයන් හඳුන්වලා දෙන්න. ඒතකොට ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයකට ගියාම ඔයගොල්ලන්ට එතනින් එහාට ලොකු ඔපචුනිටිස් තියෙනවා. කවුරුත් කිව්වට පිළිගන්න එපා. ICT කරලා අනාගතයක් එහෙම නැති වෙන්නේ නැහැ. මොකද ICT ශාස්ත්‍රය කියන්නේ software engineering පැත්තම නෙමෙයි. ඒක මතක තියාගන්න. ICT කියන්නේ ලොකු රේන්ජ් එකක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඔයා මුදුකාංග ඉංජිනේරුවෙක් වෙනවද? එහෙම නැත්නම් ඔයා ටෙස්ටිං වලට යනවද? ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙනවද කියන එකම නෙමෙයි. ඔයා බැංකින් සෙක්ටර් එකට ගියත් ඔයාලට එතන ඔපචුනිටිස් තියෙනවා දැන්. මම දන්න සම්පත් බැංකුවේ ලොකු නිලධාරියෙක් මට එකපාරක් කියපු දෙයක් තමයි අපි බලාගෙන ඉන්නවා කැම්පස් වල IT කරන ළමයි අපේ වට ඇප්ලයි කරනවා ගොඩක් වෙලාවට අපේ පැති වල ළමයි ඇප්ලයි කරන්නේ නැහැ. ඒතකොට අපි දන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ පැතිවල ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා දැන්. අපි ගොඩාක් අය බලන්නේ ඉන්ඩස්ට්‍රියට ඔය ප්‍රසිද්ධ සමාගමකට යන්න. නමුත් අපි බැංකු ගත්තොත් ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ඔය කියන බැංකු ගත්තොත් ඒවත් වෙනම IT සෙක්ෂන් එකක් තියෙනවා. ඒතකොට ඒවත් ඔපචුනිටි තියෙනවා. ඊට අමතරව ඕනම ආයතනයක ICT පැත්තට ඔපචුනිටිස් තියෙනවා දැන්. AI වලින් software පැත්තට යම් කිසි තර්ජනයක් එල්ලලා තිබ්බට සමහර පැතිවල කිසිම තර්ජනයක් තාම වෙන එකක් නැහැ. දැන් නෙට්වර්කින් පැත්ත ගත්තොත් අපි දන්නවා නෙට්වර්කින් පැත්තට කිසිම තර්ජනයක් නැහැ. දැන් සැරරි අතින් ගත්තත් එහෙම ලොකු වෙනසක නෑ මේ කියනනේ. ඒකට ඒ වගේම ඔය AI පැත්තෙන් අලුතෙන් දේවල් කරගන්න පුළුවන් නිසා ඇත්තටම අපේ වැඩ පහසු වෙලා තියෙනවා මිසක් යම් කිසි තර්ජනයක් තියෙනවා මම නෑ කියන්නේ නෑ. නමුත් අපිට මේකෙන් ඒ කියන්නේ මේක කරා කියලා අපි විනාශ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අනාගතයේ කෙනෙක් ඔයගොල්ලන්ට තේරෙනවද අපි දැන් මොබයිල් ඩිවයිස් එකක් අපි අතේ නැති කෙනෙක් නෑනේ නේද? ඒකට මොබයිල් ඇප්ලිකේෂන් පැත්ත තියෙනවා, වෙබ් ඇප්ලිකේෂන් පැත්ත තියෙනවා, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් පැත්ත තියෙනවා. ඔය පැති කවදාවත් නැති වෙන්නේ නෑ. ඒවට තියෙන ඉල්ලුම පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. right? ඊට අමතරව AI වලින් අලුතෙන්ම වෙනම පැත්තක් අපිට නිර්මාණය වෙනවා. ඒතර දැන් සමහර මැගසින් කියවත් මම දැකපු දෙයක් තමයි අපි හඳුනා නොගත් රස්සා ඉදිරියේදී බිහි වෙනවා කියන එක වෙන්න පුළුවන්. මොකද
දැන් කම්පියුටරේ කියන දේ මේ ලෝකෙට අඳුනලා දුන්නේ නැත්නම් software engineer කෙනෙක් කියන ජොබ් එකක් නැහැ. ඒක ඒක පිළිගන්න ඕනේ. ඒතකොට කම්පියුටරේ කියන දේ ආවට පස්සේ තමයි මේ කියන ජොබ් සේරම හැදුනේ. ඒතකොට අපි දන්නේ නැහැ අනාගතයේදී අමුතුම ඩිවයිස් එකක් එයිද කියන්නේ. රයිට්? ඒතකොට එහෙම දෙයක් ඇවිල්ලා ඒකට අවශ්‍ය ටෙක්නොලොජි ඉල්ලන්න ගියත් මේ ඉල්ලන්නේ ටෙක්නීෂියන් මේ පැත්තේ ඉල්ලන්නේ මේ ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් දින මේ දැනුම දින ICT දැනුම දින අයගෙන් තමයි. ඒ නිසා එහෙම ලොකුවට පදවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක මම අනිවාර්යෙන්ම කියනවා. මොකද මම විශ්වවිද්‍යාල උගන්වන කෙනෙක් විදිහට දැන් අපිට ප්‍රශ්නයක් තිබුණා. එක බැච් එක ළමයි 100ක් මේ ඊපෙරේද එළියට ගියා. ඒතකොට ට්‍රේනින් තැන් හොයාගන්න බැරි වෙයිද කියලා. නමුත් මේ වෙද්දි 90%ක් ළමයින්ට ට්‍රේනින් හම්බෙලා තියෙනවා. ඒතකොට එහෙම තාම එහෙම මේ ව්‍යසනයක් තත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් සමහර වෙලාවට ඒක අය පොඩි පොඩි මත පතුරවන්න උත්සාහ කරනවා. මේක විනාශ වෙලා ගිහලා තියෙන IT කළා වැඩක් නැහැ. එහෙම කියලා. එහෙම වෙලා අධෛර්යමත් වෙලා පිරිසකුත් සමහරට මේකෙන් ඉවත් වෙන නිසා එතනත් ඔයගොල්ලන්ට ඔපචුනිටි එකක් හැදෙන්න පුළුවන් ICT කරහම. ඒකට ඒ ටික තමයි මට ඔයගොල්ලන්ට ඒ පැත්තෙන් කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන්නේ විෂය නිර්දේශය. රයිට්? ඒකට මේ විෂය නිර්දේශය ගත්තොත් ඇත්තටම මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන concept of ICT, introduction to computer, ඔය data representation, fundamental of digital circuits ඔය කියන හැම දෙයක්ම O level වලදී ඔයගොල්ලෝ basic එක ගත්ත තැනක්. O level වලට ඔය ICT මේ නොකරා කියලා ලොකු ප්‍රශ්නයක් මේකේ වෙන්නේ නැහැ. මොකද මේකේ මේ මුල ඉඳලම කෙරෙනවා සහ පොලෙල් වලට වඩා යම්කිසි දුරකට එහාට කෙරෙනවා රයිට් එතකොට මේකේ අලුතෙන් ඇවිල්ලා තියෙන පාඩම් තමයි මේ නෙට්වර්කින් පාඩම 12 වසරේදී කෙරෙන්න ඕන එකක් ඊට පස්සේ සිස්ටම් ඇනලිසිස් ඇන්ඩ් ඩිසයින් කියලා පාඩමක් තියෙනවා ඊට අමතරව ඔයාලට තියෙනවා ග්‍රේඩ් 13 වලට ගියාම තමයි මේ ඩේටාබේස් පැත්ත ප්‍රෝග්‍රෑමින් පැත්ත වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත කියන මේ කියන විෂය තුනට තමයි වැඩිම ලකුණු විභාගෙදී ලැබෙන්නේ. ඒතර මේ මම සාමාන්‍ය දල වශයෙන් දාලා තියෙන අපිට හරියටම කියන්න බෑ මේ අවුරුද්දේ ලකුණු 18ක්ද 19ක්ද 20ක්ද කියලා. ඒක පොඩ්ඩක් MCQ දෙන ප්‍රමාණය මත ඒක වෙනස් වෙනවා. රයිට්. එතකොට ඒ වගේම තමයි අර දැන් A level වල එකක් තියෙනවා කටපාඩම් කරලා යන දේ සහ ළමයි සමහර ප්‍රශ්න ඇතෑරලා යන්න උත්සාහ කරනකොට ඒ ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න විදිහට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට දැමීමේ ප්‍රවණතාවයකුත් මේ පාර ඒ වගේ දෙයක් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් මේකේ තියෙනවා කම්පියුටර් ඔපරේටින් සිස්ටම් කියලා පාඩමක්. ඒතකොට ළමයි ගොඩක් වෙලාවට ওই පාඩම අමාරුයි හරියට කොහොමවත් උගන්වන්නේ නැහැ කියලා කරන්න ඇතෑරලා තමයි ගොඩක් ළමයි යන්නේ. එතකොට මේ පාර ඒ නිසා කරලා තියෙන්නේ A level වල කෙලින්ම ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට ඔපරේටින් සිස්ටම් ප්‍රශ්නේ දාලා තිබුණා. ඒතකොට ලකුණු 10ක්. ඒතකොට ළමයිට ඒක අතාරින්න බෑ. ඒතකොට දැන් ඉස්සරහට ඒ නිසා මේවා ගැන හොඳ පුළුල් දැනුමක් තියෙන ගුරුවරයෙක්ගෙන් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ICT කරගත යුතුයි. ඒක තමයි. ඒකට ඒ ගුරුවරයා මම නෙමෙයි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මම කියන්නේ අනිවාර්යයෙන්ම හරියට සුදුසුකම් තියෙන ගුරුවරයෙක් හොයලා ඉගෙන ගන්න නැතුව මාකටිං වලට අහු වෙන්න එපා. රයිට්? මොකද සමහර ගුරුවරු ඉන්නවා පොඩි ටියුට් එකක් දීලා මාස 3ක් විතර ඇදගෙන යනවා. පන්තිය පැය දෙකක් නම් පැයක් කියවන්නේ බයිලා එහෙම කට්ටිය ඔයගොල්ලෝ මොන තරම් ඔයගොල්ලෝ දන්නවද? රයිට්? ඒකට මේ වගේ තැනකට නෙමෙයි සාමාන්‍ය උගන්වන ගුරුවරු ඉන්නේ. ඒක උන්ට සමහරට ලොකුවට ළමයි නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ගුරු දැනුම හරියට දෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි ඔයගොල්ලෝ අල්ලගන්නේ. එතකොට දැන් මම මේක පවත්වන්නේ අතර ඔයගොල්ලෝ මගේ පන්තියට සහභාගී වෙනවා නම් වෙන්න ඕනේ කොහොමද කියලා. ඒතර ඔයගොල්ලන්ට මගෙන් විශේෂයෙන්ම ගන්න පුළුවන් වෙන්නේ මට හැම පාඩමක්ම කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට වෙන්නේ 13 වසරේදී පාඩම් 3ක් ගත්තොත් ඒ පාඩම් තුනෙන් තමයි අඩුම ගානේ 150ක් කවර් වෙන්නේ. ඒතකොට database management, programming සහ web development කියන එක. ඒතකොට මම ඇත්තටම ප්‍රායෝගිකව database කියන එක ප්‍රායෝගිකව කරපු කෙනෙක්, programming කියන එක ප්‍රායෝගිකව කරන කෙනෙක්, web development කියන එක ප්‍රායෝගිකව කරපු කෙනෙක්. ඒතකොට මම විශ්වවිද්‍යාලෙත් database සහ programming ඔය පාඩම් දෙකම තමයි මම විශ්වවිද්‍යාවල වැඩි හරියක් උගන්වන්නේ. ඊට අමතරව project management උගන්වනවා. ඒක මේවට දාලා නැහැ මේ syllabus එකට. එතකොට මට ඇත්තටම ඔයගොල්ලන්ට කිසිම ගේමක් නැතුව සුපිරියටම 150ක ලකුණු එතන කිසිම විදියක් නැතුව කවර් කරන්න පුළුවන්. හොඳටම කරන්නේ. ඒතකොට අනිත් එක තමයි networking. ඒතකොට networking කියන එකට අපි ගොඩාක් දුරට ප්‍රායෝගිකව අත්දකපු දෙයක්. ඉතින් ඇත්තටම මේකේ ගණිතමය පොඩි කොටසක් තියෙනවා. රයිට්? එතකොට networking පාඩම, database පාඩම, programming පාඩම් වල ඔයගොල්ලන්ට ගණිතමය පොඩි කොටසක් තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ මම දන්නවා මේ ගණිතයට ඌම එකක් නෙවෙයි. නමුත් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණාම ඔයගොල්ලෝ ICT ඉගෙන ගන්නවා නම් පොඩ්ඩක් ලොජිකලි හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ தත්ත්වය අපි මුල ඉඳලා හදාගන්න. ඒකත් ගොඩක් වැදගත් ඔයගොල්ලන්ට. රයිට්? ඊට අමතරව බය වෙන්න එපා. දැන් මේ කියන්නේ සමහර ටර්ම්ස් තියෙනවා ඇත්තටම සිංහල වචනය අහුවාම අපිට ඒක පොඩ්ඩක් hina යන ගතියකුත් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි කලවමේ තමයි අපිට උගන්වන්න වෙන්නේ. ගොඩක් වෙලාවට මොකද මේ සිංහලෙන්ම විතරක් අපිට ICT ඉගෙන ගන්න බෑ. රයිට්? ඉතින් ඉංග්‍රීසි Tamanට හොඳ මදිද කියන එක මත එහෙම ඩිපෙන්ඩ් වෙන්න එපා. රයිට්? Tamanට කරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. රයිට්? මේ මොකද අපි මම මේක බලාපොරොත්තු වෙන්නේ අත්‍තරම ඔන්ලයින් ක්ලාස් එක සිංහල මාධ්‍යයෙන් කරන්න මට ඉංග්‍රීසියෙන් කරන්න බැරි කම නෙමෙයි. එහෙම කරන්න අවශ්‍යතාවයක් කාට හරි ඉංග්‍රීසියෙන් තියෙනවා නම් අත්‍තරම ක්ලාස් දෙකක් කරන්න. මොකද අපි O level එකම වෙලාවේ පාඩම් දෙක ඒ කියන්නේ කලවමේ කරනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්. නමුත් A level වලදී ඒක කරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි අපි ඉංග්‍රීසියෙන් නෝට් එක හරියටම දෙන්න ඕනේ. සහ ඒ කරන ප්‍රශ්න හරියටම ඉංග්‍රීසියෙන්ම කරන්න ඕනේ. නැත්නම් ළමයට විභාගයට ගිහිල්ලා ළමයා එතෙන්දී
යම් කිසි පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සිංහල මාධ්‍යයෙන් කරන අයට ඒක සිංහලෙන් හරියටම කරන්න ඕනේ. එතකොට ඔය ටික තමයි අත්‍තරම මට ඕගොල්ලන්ගේ දැනුවත් කිරීමක් විදිහට කරන්න තියෙන්නේ. අත්‍තරම ඕගොල්ලෝ දකින්න ඇති මම සෙමිනා 5ක් කරන්න හිතාගෙන 4ක් තමයි සාර්ථක වුණේ. ඒතකොට මේ හතරේදී ඔයගොල්ලන්ට දරුවන්ට දැනුම දීපු හැටි ඔයගොල්ලෝ දකින්න ඇති. අතන සමහර දෙමව්පියෝ මට ඒවෙන් පස්සේ කතා කරලා ගියා අත්‍තරම සේව කලින් ලැබුණා නම් හොඳයි කියලා. ඉතින් මම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නෙවෙයි. රයිට්. ළඟදී තමයි ටියුෂන් වලට ආවේ. ඉතින් මේ මම ගොඩාක් ඉස්සෙල්ලා ටියුෂන් කරා කැම්පස් කාලේ ඉඳන්ම. නමුත් ඒ කියන්නේ පොඩි පොඩි ක්ලාසස් තමයි කරේ. ඉතින් දැන් තමයි ඔය ලංකාවටම ගිහලා ඔන්ලයින් පොඩි පළවෙනි තාවට තමයි සෙමිනා එකක් කරේ. අත්‍තරම මට ලැබිච්ච ප්‍රතිචාර ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මෙතනින් එහාට ඉස්සරහට මම මේ ශාස්ත්‍රයේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉතින් කැම්පස් වල ලෙක්චරින් කරන ගමන් මේ මම ඇත්තටම උගන්වන එක මට ආසාවක් ඇත්තටම මගේ කැමැත්තෙන් කරන දෙයක් සහ මට හිතෙනවා මගේ මේ දරුවන්ට ලොකු දැනුමක් මට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. රයිට්. එතකොට මේ මගේ පැත්තෙන් මට ওই ටික තමයි කියන්නේ. ඊට අමතරව ඔයගලන්ට පේනවාද මේ මේකේ තියෙනවා මේ ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක. MCQ 50ක් ලැබෙනවා පේපර් එකට. MCQ පේපර් එකට ඒතර ප්‍රශ්න 50ක් තියෙනවා. පැය දෙකක් ඇතුළත උත්තර දෙන්න ඕනේ. සහ එක MCQ එකකට ඔප්ෂන්ස් 5ක් දෙනවා. දැන් ඒ O level දී 4යිනේ දෙන්නේ. E level දී 5ක් වෙනවා. රයිට්. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේදී මේ ওই විදිහට ලකුණු දෙන්නේ ලකුණු 20ක් හම්බ වෙනවා. එසේ පේපර් එකට ලකුණු 30ක් හම්බ වෙනවා. එතකොට ওই විදිහට තමයි සම්පූර්ණ පේපර් එකේ ලකුණු ඇත්තටම ලැබෙන්නේ. ඉතින් ඕකේ ළමයින්ට දැන් මෙහෙමයි සමහර තැන් වලදී පුරුදු කරනවා ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ කරන්න එපා මේ ප්‍රශ්නේ අතෑරලා යන්න කියලා. නමුත් මම කිසිම විදියකින් ළමයින්ට එහෙම ගෙදෙද්දි ප්‍රශ්නේ අතෑරලා යන්න පුරුදු කරන්නේ නැහැ. සියලුම පාඩම් එක ලෙස එකම ක්‍රමයකට උපරිමයෙන් උගන්වනවා. ඒතකොට ළමයා තීරණය කරන්නේ විභාගයට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ තමයි මම අද මේ ප්‍රශ්නේ කරනවද නැද්ද කියන එක. මම ඔක O level වලදීත් ඔයගොල්ලන්ට කිව්වා සෙමිනා එකේදී ගෙදෙද්දි අතෑරලා යන්න එපා එහෙම කරන්න එපා කියලා. නමුත් O level වලදී මට පැය 4කින් ඕගොල්ලන්ට කොච්චර දැනුමක් දෙන්න පුළුවන් වුණාද කියන දන්නේ නැහැ. නමුත් මගේ මේ අතර මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වුණොත් මේ මාසෙ පුරා ඔයගොල්ලන්ට මේ නොමිලේ උගන්වනවා. ඊට පස්සේ තමයි කියන ඔයගොල්ලන්ට පළවෙනි මාසෙ ඒතකොට පළවෙනි දවස් 3ක් වගේ මේ මාසෙ එක් වෙන්නේ අපිට. ඒ දවස් 3න් පස්සේ ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේ පන්තිට දිගටම එනවද එහෙම නැත්නම් තව පන්තියකට යනවද. ඒක ඔයගොල්ලන්ගේ තීරණයක්. ඉතින් කැමති අය ලබන අඟහරුවාදා මම රාත්‍රී 8ට පටන් ගන්නවා. ඒතර 8 ඉඳලා 10 වෙනකම්. ඉතින් ඒ වෙලාවට ඉල්ල සහභාගී වෙන්න. ඇවිල්ලා බලන්න අපි පුර පාඩමේ සිලබස් එකට අදාළව මේ කරන තුර ඔයගොල්ලන්ට නෝට්ස් ලබා දෙනවා. කියන්නේ මම නෝට් එක ලියන්නත් දෙනවා සහ අවශ්‍ය වෙලාවට ඔයගොල්ලන්ට සහභාගී වෙන අයට දෙවෙනි මාසෙ ඉඳලා ඒ කියන්නේ නෝට්ස් සහ ටියුට්ස් ඔක්කොම කුරිය කරන්නත් කටයුතු කරනවා. ඒතකොට ඒක සාමාන්‍ය ඔන්ලයින් පන්තියක් යන විදිහටම තමයි කරන්නේ. ඉතින් මේ ওই ටික තමයි මට ඔයගොල්ලන්ට දැනුමක් කිරීමක් විදිහට කරන්න තියෙන්නේ. ඊට අමතරව තව කිව්වොත් විශ්වවිද්‍යාල අතර මෙහෙමයි දැන් මට ඔයගොල්ලෝ කරන විෂය ධාරාව අනුව තමයි විශ්වවිද්‍යාල කෝසස් සෙට් වෙන්නේ. ඔයගොල්ලෝ මැත්ස් එක්ක IT කරත් මොරටුවේ ඉංජිනේරින් යන්න බෑ. ඉංජිනේරින් යන අනිවාර්යෙන් කෙමිස්ට්‍රි කරලා තියෙනවා. මොකද ඒකට හේතුව කෙමිකල් ඉංජිනේරින් කියලා කෝස් එකක් තියෙනවා ඉංජිනේර්ස්ලට. ඒතකොට කෙමිස්ට්‍රි නොකරපු ළමයින්ට ඉංජිනේරින් යන්න දෙන්නේ නැත්තේ ඒකයි හේතුව. නමුත් මොරටු විශ්වවිද්‍යාලයේ IT ෆැකල්ටියට අනිත් දේවල් වලට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මැත්ස් එක්ක IT කරලා ඒතකොට කොමර්ස් එක්ක IT කරලා ඔයාට සාමාන්‍ය ගෞරව විශ්වවිද්‍යාලය තමයි තියෙන්නේ මැනේජ්මන්ට් BCom මේ දෙක. ඒතකොට ඒවට යන්න පුළුවන් අනිවාර්යෙන්ම IT කරන අයට විශේෂයෙන් ඉසෙට් ස්කෝර් එක වැඩි වීමේ සම්භාවිතාවක් තියෙනවා IT මාර්ක් එකත් එක්ක. B එකක් ගත්තත් ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් යන්න පුළුවන්. ඒතකොට ආර්ට් කරලා ගත්තත් කෝසස් ගොඩක් තියෙනවා සහ ටෙක් කරලා ගත්තත් තියෙනවා. ඒතකොට කවුරු හරි ළමයෙක් ඒ සම්බන්ධව මට පෞද්ගලිකව කතා කරනවා නම් ලේසි සම්බන්ධ දැනුමක් ගන්න. මොකද මම ගාව තියෙනවා මම වෙනම ගත්ත ලිස්ට් එකක් කැම්පස් වල තියෙන කෝසස් මට මේලා ඉදිරිපත් කරන්න ටිකක් අමාරුයි. දැන් ඔයගොල්ලෝ කවුරු හරි පස්සේ දැනුවත් වීමක් අවශ්‍ය නම් මගේ WhatsApp නම්බරේ ඔයගොල්ලෝ හැමෝම ගාම ඇති ගෲප් එකෙන් බලා ගන්න පුළුවන්. මට කෝල් එකක් දෙන්න. ඒක WhatsApp ගන්නේ මොබයිල් නම්බරෙත් මගේ මේ නම්බර එක. මේ ඒකෙන් මට කතා කරොත් මට වැඩි විස්තර ලබා දෙන්න පුළුවන්. රයිට්. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්න ඇති කියලා. එතකොට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. රයිට්. එතකොට ඊට අමතරව අර මම O level කාලේ කරා වගේ මගේ වෙබ්සයිට් එක හරහා මම ඔයගොල්ලන්ට දරුවන්ට මේකේ LMS එක කරා වෙනම ප්‍රශ්න පත්‍ර කියන විදිහට MCQ සහ පාස් පේපර් සියල්ල ලබා දීමට ඒකේ කටයුතු කරනවා. ඒ විදිහටම තමයි යන්නේ. රයිට්. මේකේ LMS එක A-level වලටත් පොදුයි. රෙජිස්ටර් වුණා පස්සේ ළමයින්ට මේකේ මේ පේපර්ස් දාලා මේ විදිහට දෙනවා. ඉතින් අත්‍තර මේ සියලු දේවල් මම කොහෙන්වත් ගත්ත දේවල් නෙවෙයි. මම විසින්ම නිර්මාණය කරපු මම විසින්ම ඩෙවලොප් කරපු දේවල්. ඒගොල්ලන්ට විභාග වලට ගන්නන්න තියෙන්නේ මේවම තමයි සමහර දේවල්. රයිට්. ඒතකොට මේ තියෙන්නේ A-level ළමයින්ට දාලා තියෙන පේපර්ස්. ඒතකොට මේ වගේ කරගෙන මේවත් වූ ඉතින් ඔයගොල්ලන්ට හොඳම අතරම සෙමිනාර් වලට ආපු අය දන්නවා. එහෙම ආපු නැති අය ඉන්නවනම් ඇවිල්ලා බලන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් පළවෙනි මාසේ දවස් 3ක් වුණා නම් එන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණය කරන්න
පන්තියට එනවද නැද්ද කියන එක මම අමතරව මාකටිං කරේ නෑ. අතරම Facebook ඇඩ් එකක්වත් ගැව්වේ නෑ. ගෲප් එකට දාලා ඒ කට්ටියට විතරයි දැනුවත් කිරීමක් කරේ. මම ඉස්සරහට දැනුවත් කිරීම කරනවා අනිත් අයට. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න වෙලාව. වොයිස් නැත්තම් chat එකට දැම්මත් කමන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක chat එකෙන් දාන්න. එහෙම නැත්තම් voice enable කරලා තියෙන ඕගොල්ලන්ට mic එකකින් කතා කරන්න පුළුවන්. එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. එහෙම නැත්තම් මට පෞද්ගලිකව කතා කරන්න අර මං කිව්වාගේ කැම්පස් වල කෝසස් ගැන දැනගන්න ඕන නම් මට පෞද්ගලිකව කතා කරන්න මම ගා PDF එකක් ඇති මට දැන් හදිස්සිය පොඩ්ඩක් ඒක හොයාගන්න අමතකුණා මේ මට මේ PDF එකේ වන්න පුළුවන් ඔයගොල්ලන්ට දල වශයෙන් කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් කැම්පස් පොතෙන් ගත්ත ටික තමයි තියෙන්නේ දැන් මොකද මේ අවුරුද්දේ කැම්පස් යන ළමයින්ට ගත්තකොට මට තාම රිෆර් කරන්න බැරි වුණා සාමාන්‍යයෙන් කෝසස් වලින් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ තියෙන සියලුම විශ්වවිද්‍යාලවල කියන්නේ රජයේ විශ්වවිද්‍යාලට යනවා සියලුම විශ්වවිද්‍යාල ඔයගොල්ලන්ට IT කාට පස්සේ කෝසස් තියෙනවා ඊට අමතරව ප්‍රයිවට් ගියත් ඔයගොල්ලන්ට මොන තරම් කෝසස් තියෙනවා ඉතින් ඒක නැති වෙන්නේ නැහැ IT කරලා යන ළමයින්ට කවදාවත් ඔපචුනිටිස් නැති වෙන්නේ නැහැ ඒක තමන් කොහොමද මේකට යොමු වෙන්නේ කියන එක මත තමයි තමන් ඉදිරි ගමන තීරණය වෙන්නේ ඒ ලෙවල් කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ වෙනස් කරන තැනක් ජීවිතේ හරි තීරණය ගත්තොත් හරි පාරේ යයි වැරදුනොත් ඉතින් ඇත්තටම තමන්ට කනගාටු වෙන්නේ වෙයි මොකද මන් දන්න සමහර ළමයි ඉන්නවා ඕ ලෙවල් වලත් ලොකු රිසල්ට් එකක් නැතුව සමහරට මැත්ස් බයෝ කරන්න යන ළමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ළමයි පෙනි පෙනි යන ගන්නවා. එහෙම දෙයක් තියෙනවා ඉතින්. ඒක මොකද ඇත්තටම මේ විෂයන් හරිම කියන්නේ ටිකක් අමාරුයි. ගන්න මේ හොඳටම අමාරුයි මේ විෂයන් ඇත්තව ගත්තොත් මැත්ස් වගේ දේවල් බයෝ ගත්තත් ගොඩක් පාඩම් ගන්න තියෙනවා. මැත්ස් ගත්තත් ඉතින් ලොකුවට ගණන් හදන්න තියෙනවා. ඒවා අපි හිතන වගේ ගණන් නෙවෙයි. ඊට ටිකක් දරුණු මට්ටමේ ගණන්. සමහර විෂයන් ඇත්තටම සමහර පාඩම් තේරෙන්නේම නැති මට්ටමට එන්න පුළුවන්. නමුත් ICT වල ඒ වගේ අවදානම තියෙන පාඩම් හරි අඩුයි. එකක් ප්‍රෝග්‍රෑමින් තමයි ගොඩාක් අය කියන්නේ අමාරුයි කියලා. නමුත් ඒක බය වෙන්න එපා. මම නම් මට මේ ලේසි විෂය ප්‍රෝග්‍රෑමින්. ඒකට හේතුව ඉතින් මම සොෆ්ට්වෙයාර් ඉංජිනේරෙක් වීම. ඉතින් මට ඒ වගේම ළමයින්ට හොඳට කියලා දෙන්නත් පුළුවන් ප්‍රෝග්‍රෑමින් කියන කිසිම බයක් නැති. රයිට්. ඒ නිසා ඔයගොල්ලෝ මගේ පන්ති වලට එනවා නම් ICT වල ඒක ගැන කිසිම බයක් ඇති කරගන්න එපා. රයිට්. මොනවා හරි ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න මම හිතන්නේ 5 දිනක් 6 දිනක් ඉන්නවා. මට 10 දිනක් විතර කතා කරලා සමහර අයට එන්න ඉඩක් නැහැ කිව්වා මම ඒක රෙකෝඩින් දැම්මේ. ඉතින් මම හිතනවා ලබන සතිය පන්තියේ ළමයි කීප දෙනෙක් හරි සහභාගී වෙයි කියලා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කවුරුත් ගැටලුවක් නම් ඉදිරිපත් කරන බව පේන්නේ නැහැ. රයිට්. එහෙමනම් මම ඕගොල්ලන්ගේ කාලය ඇත්තටම වටිනා කාලේ අපි හැමෝටම වැඩ තිනවා. මම ඒ නිසා ඔයගොල්ලන්ගේ කාලය නාස්ති කරන මීට වඩා බලාපොරොත්තු වෙන්නේ කාලය ලබා ගන්න. ඉතින් මම රිමයින්ඩර්ස් දාන්නම් ගෲප් එකට මම ඊට අමතරව අලුතෙන් ගෲප් එකක් හදනවා. මොකද අපි ඕලෙවල් සෙමිනාර් කරපු එකේම මැසේජ් දාන එක ඇත්තටම සමහර අය සම්බන්ධ වෙලා ඉන්නේ ගෲප් එකට. ඒගොල්ලෝ කිසිම මීටින් එකකට ආවෙත් නැහැ මොකටවත් එන්නේ නැහැ. නමුත් ඔයාලට අනවශ්‍ය කරදරයක් නිසා මම ඇත්තටම වෙන ගෲප් එකක් හදනවා ඒ ලෙවල් මේ ඔන්ලයින් පන්තියට. ඒකට මගේ පන්ති වලට සහභාගී වෙනවා නම් ඉතින් එහාට ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට ඕනම වෙලාවක මට WhatsApp මැසේජ් එකක් දාලා වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න පුළුවන්. මොකද මම දවල් වෙලාවට ගොඩක් අය විශ්වවිද්‍යාලවල උගන්වන දවස් තියෙනවා. සමහරවිට මුල් දවසම විශ්වවිද්‍යාලේ උගන්වන වෙලාවල් තියෙනවා. සමහරවිට අමතර පන්ති වල උගන්වන වෙලාවල් තියෙනවා. ඒ නිසා මට ඒ වෙලාවට සමහරට ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ වෙලාවක් වෙන් කරගෙන මයිත් එක කතා කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා. හරි. එහෙනම් අද සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම ඔයගලන්ට ස්තුති පළ කරනවා. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ලබන අඟහරුවාදා රෑ 8ට අපේ පළවෙනි පාඩම ඒ කියන්නේ අපේ ආරම්භයත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙයි කියලා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. good night.